වෙල්කම් බැක් ගේමින් ගෝස්ට් ඇකඩමි YouTube channel ඔන්න ඉතින් අද වීඩියෝ එකෙන් අරගෙන ආවේ අගෝස්තු මාසේ අපිට අලුතෙන් එන අලුත්ම ඉවෙන්ට් එක ගැන මේ වීඩියෝ එකේදී ඔයාලට දැනගන්න පුළුවන් නොමිලේ දෙන දේවල් වගේම ඩයමන්ඩ් වලින් ස්පින් කරලා ගන්න පුළුවන් ඉවෙන්ට් හැම එකක් ගැනම ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න වීඩියෝ එක බලන ගමන් කැමති නම් ඔයාලා වීඩියෝ එකට ලයික් එකක් දාන්න ඒ වගේම ඔයාලා පුළුවන් නම් යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න ඒ වගේම තමයි හැමෝටම ඔන්න ගේමින් ගෝස්ට් ඩයමන්ඩ් ස්ටෝර් එකකින් විශ්වාසවන්තව වගේම ඉක්මනින්ම ඩයමන්ඩ් ටොප් අප් කරගන්න පුළුවන්. ඉතින් මේ වෙද්දි ගොඩ දෙනෙක් ඩයමන්ඩ් ටොප් අප් කරනවා. ඉතින් කිසිම අවුලක් නැතුව ඩයමන්ඩ් ටොප් අප් කරගෙන යනවා. ඉතින් ඔයාලා ඩයමන්ඩ් ටොප් අප් කරන්න කැමති නම් මෙන්න මේ WhatsApp නම්බරයට WhatsApp එකට මැසේජ් එකක් දාලා ඔයාලගේ ID එකටම ඩයමන්ඩ් ටොප් අප් කරගන්න. හරි දැන් අපි බලමු ඉස්සල්ලාම මෙන්න මේ අගෝස්තු මාසේ න අලුත්ම ඉවෙන්ට් එක මොකද්ද මොනොමිලේ දෙන්නේ මොනවද කියලා. ඉතින් ඔයාලට බලා ගන්නලා මෙන්න මේ වගේ ඉවෙන්ට් එකක් එනවා. ඉතින් WW කියලා ඉවෙන්ට් එක එන්නේ. ඉතින් ඔයාලා දන්නවා හැමෝම රෙස්ලිං මේ වීඩියෝ එකෙන් බලලා ඉතින් ඒකත් එක්ක තමයි මේ අයිටම් ටික අපිට නොමිලේ හම්බෙන්නේ. ඉතින් බැනර් හම්බෙනවා, ඇවටාර් හම්බෙනවා, වගේම මෙන්න මේ වගේ බෑග් පැක් එකක් හම්බෙනවා. ඒ වගේම සුපිරිම කටාන ස්කින් එකක් ඔන්න ඔයාලට මේ ඉවෙන්ට් එකත් එක්ක ගන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මේ වගේ සුපිරිම ඉමෝට් එකකුත් ඔයාලට මේ ඉවෙන්ට් එකත් එක්ක නොමිලේ හම්බෙනවා. ආයි සුපිරිම ඉමෝට් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඕ අයිටම් ටික තමයි මෙන්න මේ ඉවෙන්ට් එකත් එක්ක ඔයාලට නොමිලේ හම්බෙන අයිටම් ටික. ඉතින් මේ ඉවෙන්ට් එක නම් කවුරුත් මගේ අර ගන්න එපා. අනිවාර්යෙන්ම මේ ඉවෙන්ට් එක ආව ගමන් මම වීඩියෝ එකකුත් අරගෙන එන්නම්. මොකද කටාන ස්කින් එකක් ඉමෝට් එකක් එහෙම නොමිලේ දෙන හින්දා ඔයාලා අනිවාර්යෙන් මේක ගන්න. ඉතින් ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඉවෙන්ට් එක. ඉතින් මේ ඉවෙන්ට් එකේ අපිට ඉමෝට් එකක් හම්බෙන්නේ මෙන්න මේ ඉමෝට් එක ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකක් විදිහට එන්නේ. ඉතින් මේ ඉමෝට් එකත් ඔයාලට ගන්න පුළුවන් ඩයමන්ඩ් 1500ක් වගේ දීලා. ඉතින් අවසාන ස්පින් එකෙන් ආවොත් ඩයමන්ඩ් 1500ක් යනවා. එහෙම නැත්නම් ඔයාලට ඩයමන්ඩ් 9න් 19න් එහෙම නැත්නම් 99න් වගේ එන්නත් ඉඩ තියෙනවා ගොඩක් දුරට. ඉතින් ඔන්න ඔය ඉවෙන්ට් එකත් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අලුත් දේවල් ගේමින් ගෝස්ට් ඇකඩමි YouTube channel එකෙන් පමණයි ඔයාලට දැනගන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන්ම channel එක sub කරලා bell icon එකත් all කරලාම තියාගන්න. ඉතින් මේ බණ්ඩල් එක බලන්නකො මෙන්න මේ බණ්ඩල් එක සුපිරිම බණ්ඩල් එකක්. මේ ඉවෙන්ට් එක ගොඩක් දුරට කියන්නේ 190ක්ම සුවර් එකක් තියෙනවා ලබන මේ මාසේ අගෝස්තු මාසේ 8 හෝ 10 මේ දවස් 2 3 ඇතුළත අනිවාර්යෙන් මේ ඉවෙන්ට් එකත් එනවා. ඉතින් 190යි සුවර්. ඉතින් 100%ක්ම සුවර් නෑ. ඉතින් ඒ වගේම තමයි මම අර කලින් ෆේඩඩ් වීල් ඉවෙන්ට් එකක් ගැන කිව්වේ. ඒ ඉවෙන්ට් එකත් අගෝස්තු මාසේ 6 වෙනිදා ගොඩක් දුරට එන්න ඉඩ තියෙනවා. ඒක 190ක් විතර සුවර්. හරියටම කන්ෆර්ම් වුණ ගමන් මම ඒ ගැන වීඩියෝ එකක් අරගෙන එන්නම්. ඉතින් මේ ඉවෙන්ට් එක හරියටම ඔයාලා මේ ඉවෙන්ට් එක ගැන වීඩියෝ එක බලන්න ඇති. මේ ගැන මම වීඩියෝ එකක් දැම්මා. හරියටම පළවෙනි දේ කියන්නේ පැය කීපයකට කලින් තමයි වීඩියෝ එක දැම්මේ. ඉතින් මේ වීඩියෝ එකේ වීඩියෝ එකේදී මම කිව්වා මේ ඉවෙන්ට් එක අපිට හරියටම 4 වෙනිදා එනවා කියලා. ඉතින් මෙන්න මේ වගේ ටෝකන් ටව ඉවෙන්ට් එකක් විදිහට තමයි එන්නේ. ඉතින් ඒකටත් ඔයාලා ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න. මේ ඉවෙන්ට් එකත් අපිට 199 නෙවේ 100%ක්ම සුවර් එනවා කියලා. එහෙනම් ඔයාලා කැමති නම් ඩයමන්ඩ් එහෙම රෙඩි කරලා තියාගන්න. මෙන්න මේ අලුත්ම නෙවේ පරණ ඒවෝ බණ්ඩල් එක ගන්න. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න පුළුවන් අගෝස්තු මාසේ එන මෙන්න මේ ඉමෝට් රොයල් එහෙම නැත්නම් මේක අලුත්ම විදිහට එන්නේ ඉමෝට් පාර්ටි ඉවෙන්ට් එකක්. ඉතින් ඉමෝට් පාර්ටි ඉවෙන්ට් එකේ මේ ඉමෝට් එක ඉතින් මේ ඉමෝට් එකත් ඔයාලට ගන්න පුළුවන් අලුතෙන් එන ඉමෝට් එකක්. ඒ වගේම මේ ඉමෝට් එකත් අපිට අලුතෙන් එන ඉමෝට් එකක්. ඉතින් මේ ඉවෙන්ට් එකත් මේ අගෝස්තු මාසේ එනවා. මේක නම් තාම හරියටම කන්ෆර්ම් ඩේට් එකක් නෑ. ඒ වගේම තමයි ඊළඟට බලා ගන්න මේ ඉමෝට් එක. ඉතින් මේකත් අපිට මේ ඉවෙන්ට් එකේ බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේක අර සාමාන්‍යයෙන් සංගීත තියෙන ඉමෝට් ඔක්කොම දීලා තියෙන්නේ. ඒ කියන්නේ අර දන්නවනේ ඉතින් හැමෝම ඉතින් ඒ අයිටම් ටික ඔක්කොම දීලා තියෙනවා ඉමෝට් විදිහට. ඉතින් ඒ ටිකත් ඔයාලට ගන්න පුළුවන්. මේකත් මේ මාසේ එනවා. ඉතින් ඊළඟට අපි බලමු අලුතෙන් වෙන තවත් ඉවෙන්ට් එකක් ගැන. ඉතින් බලාගෙන ඉන්න ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාලා නිකමට හැමෝම ෂෙයා පාරක් දාන්න වීඩියෝ එක. ඉතින් ඊළඟට බලා ගන්නවා මෙන්න මේ ඉවෙන්ට් එක. මේ ඉවෙන්ට් එක ගැන නම් ගොඩ දෙනෙක් මගෙන් අහලා තිබ්බා. ඉතින් ඒ ගැන මම කලින් වීඩියෝ එකක් දාලා තිබ්බා. තාම කට්ටිය අහනවා මේ ඉවෙන්ට් එක සුවර්ද කියලා එනවා කියලා. ඉතින් ඒ හින්දා තමයි මේ වීඩියෝ එකේදී මේ ගැනත් කියන්නේ. ඉතින් මෙන්න මේ ෆීමේල් බණ්ඩල් එක නොමිලේ හම්බෙනවා මේ ඉවෙන්ට් එකත් එක්ක. ඒ වගේම තමයි මේ ඉවෙන්ට් එක ඔයාලට එන විදිහ බලා ගන්න පුළුවන්. රින් ඉවෙන්ට් එකක් විදිහට එන්නේ. මේ ඉවෙන්ට් එක 21 23 මේ දවස් 3 ඇතුළත අනිවාර්යෙන්ම එනවා. ඉතින් මම කලින් වීඩියෝ එකෙන් කිව්වා 100%ක් සුවර් 23 වෙනි දෙනවා කියලා. ඉතින් මට දැනටත් සුවර් 100%ක් 23 එනවා කියලා. ඉතින් නිකමට මම කියන්නේ මේ වීඩියෝ එකෙන් 21 හෝ 23. ඉතින් තවත් මට නිවුස් එකක් ආව හින්දා තමයි කියන්නේ 21 හෝ 22 හෝ 23 මේ දවස් 3 ඇතුළත අනිවාර්යෙන් මේ ඉවෙන්ට් එක එනවා කියලා. 100%ක් සුවර්. කොහොම හරි 23 තමයි මට 199ක්ම සුවර් මේ ඉවෙන්ට් එක එනවා කියලා. ඉතින් සෝම්බි සමුරායි බණ්ඩල් එක ඒ වගේම පරණ
සමුරායි බන්ඩල් සෙට් එක ඒ වගේම අලුතෙන් සමුරායි බන්ඩල් සෙට් එකක් එන මේ වගේම තමයි මෙන්න මේ ඇනිමේෂන් එක. මේ ඇනිමේෂන් එකත් ඔයාලට මේ මාසේ බලා ගන්න පුළුවන් ෆේඩඩ් ටුවෙල් ඉවෙන්ට් එකක් විදිහට එනවා. ඒකටත් ඔයාලා ඩයමන්ඩ් රෙඩි කරලා තියාගන්න. ඩයමන්ඩ් 1500ක් වගේ යනවා ඇනිමේෂන් එක ගන්න. ඊළඟට ඔයාලට බලා ගන්න පුළුවන් සැප්තැම්බර් මාසේ න අලුත්ම බූයා පාස් එක. ඉතින් මේ බූයා පාස් එක ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට බූයා පාස් එකේ මේල් ෆීමේල් බන්ඩල් ටික තියෙනවා. ඒ වගේම ඔයාලට අපි පිළිවෙලට බලමු මේ ටික. ඉතින් ෆීමේල් බන්ඩල් එක මේ විදිහට තියෙනවා බලා ගන්න පුළුවන්. ඉතින් ඒකෙත් අමුතුම ලුක් එකක් තියෙනවා මේ විදිහට ෆීමේල් බන්ඩල් එක. ඉතින් ඒකත් ඔයාලට පුළුවන් ඩයමන්ඩ් 399ක් දීලා මෙන්න මේ බූයා පාස් එක දාගන්න. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් මේකේ අයිටම් ටික. ඉතින් කොණ්ඩේ එහෙම තියෙනවා. ඒ වගේම මෙන්න මේ විදිහට M500 ගන්න එකට ස්කින් එකක් හම්බෙනවා. රීලෝඩ් ඩබල් තියෙන එකක්. රීලෝඩ් ස්පීඩ් ඩබල් තියෙන එකක්. ඒ වගේම මේ විදිහට ප්‍රී හම්බෙන අයිටම් ටික උඩින් බලා ගන්න පුළුවන්. ස්කයි බෝඩ් එකක් හම්බෙනවා. ඒ වගේම බැනර්, ඒ වගේම කාර් ස්කින් එකක් බූයා පාස් එක දැම්මට පස්සේ හම්බෙනවා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා ස්කයි බෝඩ් එකක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේක අර මේ බූයා පාස් එක දැම්මට පස්සේ හම්බෙන ස්කයි බෝඩ් එක. ඒ වගේම ග්‍රැනයිට් ස්කින් එක තියෙනවා. ඊට පස්සේ මේ විදිහට ඇවටාර් එක තියෙනවා. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඊළඟට මේක හරි. ඊට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න විදිහට බැට් එකට ස්කින් එකක් හම්බෙනවා. ඉතින් ඕ ටික තමයි ඉතින් හම්බෙන්නේ. අපි බලමු තව මොනවද හම්බෙන්නේ කියලා. විශේෂයෙන් අම්මට සුදු සපත්තු දෙකක් හම්බෙනවා. ඒ ටිකක් සුපිරි. ඊට පස්සේ ඊළඟට බලා ගන්න පුළුවන් මෙන්න විදිහට බෑග් පැක් එකක් හම්බෙනවා. බෑග් පැක් එකත් අවුලක් නැහැ. බෑග් පැක් එකත් උන්න මේ සංකක් එහෙම එල්ලලා තියෙන බෑග් පැක් එකේ. ඒ වගේම ඔන්න සපත්තු දෙකක් දීලා තිනවා ලූට් බොක්ස් එකට. ඉතින් ඔන්න ඒකත් අවුලක්ම නෑ. ඊට පස්සේ ඉමෝට් එකක් තියෙනවා. අම්මට සිරි කොහොමද ඒක ගන්න එකක් පිහලා මේ පිහින සීන් එකක් තමයි ඉමෝට් එකට තියෙන්න ඕන බූයා පාස් එකේ. ඊළඟට අපිට බලා ගන්න පුළුවන් බූයා පාස් එකේ අවසාන මේල් බන්ඩල් එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේල් බන්ඩල් එක බලා ගන්න පුළුවන්. ඉතින් ඒකේ අවුලක් නෑ. මේ කලිසම ඒ සෙට් එක අවුලක් නෑ. ඉතින් සේෆ් මේකත් එහෙම අවුලක්ම නෑ. ඉතින් ඔන්න ඉතින් බූයා පාස් එක දාගත්තොත් මේ අයිටම් ඔක්කොම ඔයාලට ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ එක අරගෙන ආවේ. ඉතින් ඔයාලා මේ ඉවෙන්ට් එකේ ඉවෙන්ට් එකක් හරි මොකක් හරි දෙයක් දැනගත්තා නම් අනිවාර්යෙන්ම වීඩියෝ එකට ලයික් එකක් දාන්න ඇති හැමෝම. ඉතින් මම දන්නවා වීඩියෝ එක බලලා මේ යන්නේ නැහැ. ඉතින් ගොඩ දෙනෙක් වීඩියෝ එකට ලයික් එකක් හරි දානවා කියලා. ඒකනේ මට ලයික් වැඩි, views තියෙනවා 10000ක්. ඒ වගේම තමයි ලයික් තියෙනවා 1k වගේ. ඉතින් බලන අයගෙන් 100ට 10ක් වගේ තමයි ලයික් කරලා තියෙන්නේ. ඒකට ලයික් වැඩියෙන් එන්නේ. ඒක අවුලක් නෑ. ඉතින් කට්ටියට thank you ලයික් එකක් දානවට. ඒ වගේම ෂෙයා කරනවා. ඒ වගේම මේ කට්ටිය රීපෝස්ට් කරනවා. ඉතින් ඔය ගොඩක් කරනවා. ඉතින් අවුලක්ම නෑ. සපෝට් එක දෙන හැමෝටම thank you. ඒ වගේම තමයි අනිවාර්යෙන්ම TikTok එකේ ඒ වගේම FB එක follow කරලා තියාගන්න මේ වගේ අලුත් දේවල් බලන්න. එහෙනම් ඉතින් අද වීඩියෝ එකත් එන්ඩ් කරනවා. මේ වගේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. කට්ටියම පරිස්සමෙන් ඉන්න කට්ටියටම ජය වේවා.